යෝ බොයිස් ඔද ගෙනාව අපි ද ගෝස් නම් ගේම් එක අද මාත් එක එක්කෙනෙක් ඉන්නවා ප්ලේ කරන්න. මොකද මට වැඩිය මතක නැහැ. දැන් ඒත් එක එකතු වෙලා තමයි අපි ගේම් එක ප්ලේ කරන්නේ. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. තව මොනවාද කොළ කැල් තියෙන රේඩියෝ එකක් තියෙනවා. කීබෝඩ් එකකින් අපිට හිමින් හබ්බෙකුත් තියෙනවා ඉතින්. බලමු. ගහලා. පොඩි කනෙක්ෂන් අවුලක් තිබෙන බව අපිට පේනවා. මම හිතනවා මේක රෙකෝඩ් වෙනවා ඇති කියලා. හරි ඔය ඇනෝමලි එකක් තමයි දැන් මේ කරන්න තියෙන්නේ අපිට. ලිෆ්ට් එකේ යන්න ගොඩක් ඇනෝමලි ගේම් වල. දැන් ඊළ බලමු. මේව දැන් මුලින්ම නම්බර් 8 තියෙනවා අපිට යන්න තියෙන්නේ තනිකර පල්ලෙහාට නම්බර් 1 වෙනකන්ද කොයිද? මේක යක්කු වෙනවා. හැබැයි යක්කු ඇනෝමලි එකක් නෙමෙයි. ඒක මේ නිකම් එකක්. යක්කුන්ගෙන් බේරලා තමයි අපි ඇනෝමලි මේක හරියට කරගන්නවා. බලමු කියලා. බයිට් නම් නිකන් එකක ඒක බලා ගන්න වගේ තියෙනවා. හිතන්නේ. විදියට. නම්බර් 7 ආවා. බලන්න. මේක නම් යක්කුත් නේ. කොහෙද කරන්නේ? වටේ ගිහින් බලමුද? ඒක තිබ්බ විදියට තියෙන කොයිලා යකා පණිද්දන්නේ හිතා ගන්න බෑ. යකෝ ගවොත් ඉවරයි. මේ හලෝ ගණන් ගන්න පොඩි සවුන්ඩ් එනවා නම් ඒවා මේ පොඩි කාර්මික දෝෂ. මොකද ගන්න අපි යන්න ඇනෝමලි ගන්න නැහැ කියලා. යන්න කියලා කල්පනා කරන්න මට බයත් හිතෙනවා දෙන්න. ඒක වටයක් ගහගෙන එනවා. යන්ද කරන්නේ. මෙතන මෙඩිකිට් එකක් තියෙනවා අපි ගමු. එහෙනම් ගත්තා දැන් මෙඩිකිට් එකක් තියෙනවා. මෙඩිකිට් එකෙන් කරන්නේ අපි එක්කෙනෙක්ව මැරුණොත් එයාවයි මේව කරන්න පුළුවන්. දැන් ඩෙඩ් බොඩි එක ගාවට යන්න ඕනේ. දැන් බලන්න. ඇනෝමලි ඇතිබිලානේ අප්සයිඩ් ඩවුන් එලිවේටර්ස්. මොකක්හරි ඇනෝමලි ඇතිබිලා තියෙනවා එලිවේටර් එකේ මොකක්හරි අප්සයිඩ් එක. ඒකෙත් තමයි වෙන්නත් බෑ. එහෙනම් අපි ආයෙත් 8ටම ආවා. කොහොමද ගැම්? ඒත් අපි සැලෙන්නේ අපි ගිහලා බලමු තවත් තියෙනවා දැන්. බොහෝ දුරට මම මේකේ පාර්ට් 1 එකකුයි දෙකකුයි දෙකේයි. මේ ලයිට් එක මෙතන තිබ්බද? නෑ ඉතින් ඇනෝමලි යන්නේ. තිබ්බේ නේ. අර ලයිට් එක තියලා මාව බෑනි කරන්න ලයිට් එක තිබිලානේ මේ බලමු. මෙතන මෙහෙම එකක් තිබ්බද? නෑ නේ තිබ්බේ නෑ. තිබ්බනේ. කවුරු වුණත් මේ එපාමන්ට් එක හදපු එක මේක සුද්ධ කරන්න එක දාලා නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. ලයිට් එක මෙතන මම මතක නෑ. ඌේ පුත්ති. චිත්‍රත් තියෙනවා. මේ කැමරා නික අපිට යකුන් එක තැනක හිර කරන්න පුළුවන් ඒ වගේ එකක්. ඒ කැමරා ඔන් කරන් ගියාම එක යකෙක් ඉන්නවා කළු පාට ඌව හිර කරන්න පුළුවන්. මේක නෑ වගේ ඇනෝමලි එකක්. නෑ ඇනෝමලි එකක් තියෙනවා. සීට් එකේ උඩ කැල්ලය වැඩි වෙලා. ඔළුව ලොකු එකක් තමයි ඒක හිර ගන්න. හරි ඔළුව ලොකු එකකින් ඉතින් අපිට හොයාගන්න පුළුවන් වුණා ඇනෝමලි එකක් තියෙනවා කියලා. දැන් අපි යන් 7ට. හරි කිරාරි කවුච් එකේ තමයි කේස් එක තිබ්බා දින්. ඊළඟනේ අපේ අයගේ මං ගෙනාවු එක්කනේ මොළේ මතකේ වැඩි සෝරි. ඉන්නේ පොඩ්ඩයි ඉන්නේ මෙතන කවුච් කෑල්ල තිබ්බද මට මතක නෑ. කවුච් කෑල්ල තිබ්බද මෙතන? කවුච් කෑල්ල තිබ්බද? මට මතක නෑ. ඉතින් මොකද ආවේ? ඇයි කවුද ඉන්නේ? මට හු ඒකට ආයිද මම දැන් පොඩ්ඩක් බයන ගාගේ දැන් තමයි යකෝ සෙල්ලම් මේ කවුද මේ කළු කුමාරයා ඇවිල්ලා ඔන්න මේ මං කිව්වේ මේ මුන් වගේ උන්ට තමයි උන්ට මේ කැමරාවේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එක වගේ එක වදිද්දි එන්නේ ළඟට
සමහරුන් නැති වෙනවා. ඉතින් මේක ඇනෝමලි එකෙන් අර කවුච් එකේ මේ කෑල්ලකුත් ගැලවිලා. ඉතින් නැද්ද මේ කවුච් එක කියලා? ඒ යකනෝ ඊ ළඟට ආවා. යකා ළඟට ආවා. ඒ මයිකල් ජැක්සන් බං පිටිපැත්තට යනවා. අඩ මයිකල් ජැක්සන්. සුපිරි මයිකල් ජැක්සන්. අර බඩයක් ගිහිල්ලා බලමුනේ ඇනෝමලි එකක් තියෙනවද කියලා. යන්නත් හිතනවා නොයන්නත් හිතනවා නේ මන්ද. ස්මෝකියෝ කියලා දෙල්ලලා තියෙනවා මේ ස්මෝකියෝ ග්‍රැප් වල ආසුඳ කොහෙද කියලා තියෙන මේ පැත්තේ. ඉර යන්නේ වටේ. යද්දි යකා පණී. මේකේ දොරවල් කීයක් තිබ්බද? දොරවල් නම් ගන්න නැතුව තියා එතන වොෂින් මැෂින් එකක් තියෙනවා. අම්මට උදේකෝ මේ කළු සාන්ත වද්දෙන කළු කුමාරයා ඒ කළු කුමාරයා ළඟට එන ඒ ඵලයා ඒ වගේ ස්කින් එක දිදර මරයි මාව මරයි නේ කළු කුමාරයා ඵලයා හරි ඒගෙන යක්කු දෙන්නෙක් හිටියා හැම එකටම සාපේක්ෂව මොකක්ද ඒ ගමන හරි මොකක්ද දාන්නේ ඇනෝමලියක් දාන්න නිකන් එකක් දාන්න ඇනෝමලියක් තියෙයිද නැද්ද ඇනෝමලියක් දාමුනේ ඇනෝමලියක් දාමු මේ බයි දෙන්නෙත් ආම්බුවේදී පටහුඩු යනවා එලිවේටර් යනවා ඒ ඇනෝමලියක් නෑ මම ඇනෝමලියක් නෑ අපරාධි කියලා උනා ආයෙත් තට්ට ගියා හතේ දිද්දක ඒ මෙතන සැටිය තිබිලා මං කෑල්ලා ඒ මෙතන මේ ස්මෝකිගේ බීච් කියලා ගල් ලියලා තිබ්බද අර DP මොකක්ද උත් තියෙනවා මම මතක නැහැ මේව තිබ්බ කියලා ඊළවල යකයින දුවන් ඕකයින් බේරෙන්න බෑ මොනා ගහලවත් දුවන්න ඕනේ ඕක හිමින් ඉන්නේ ඊයු කැත්තක් අතේ තියන් ඉන්නේ දුවන් ඒ දුව පින්න කරුලේ දුව අම්මා තාත්තා උල්ද යක ඊයු පිටියසින් මතුවෙනවා අරුගිය ෆ්ලෑෂ් එක කිව්වොත් පොගරම් මම යන්න කල්පනා කරන්නේ උඹ යකා ගැහුවොත් එහෙම අපි මෙතනින්ම ඉවර වෙනවා යකා එනවද යකා ගයි දාන්න නෑ යකා එනවා